Hi, welcome. මම අද කියලා දෙන්න යන්නේ පොඩි වෙනස් දෙයක්. avocado salad. අලිගැට පේර සලාදය. බටර් ෆෘට් කියලාත් කියනවා. මේ මගේ වත්තෙන් ගත්ත කඩාගත්ත අලිගැට පේර පේනවනේ. හොඳට හැදිලා මේ අපි සැලඩ් එකට තෝරගමු මෙතනින් ටිකක් ගොඩාක්ම ඉදිලා නැති සාමාන්‍ය ගෙඩියක්. බලමු අපි අලිගැට පේර සැලඩ් එක හදාගන්නේ කොහොමද කියලා. දැන් මේක නම් ගානට හරි සැලඩ් එකටම ගැලපෙන්න තියෙනවා. අපි මේකේ කොටු කොටු මෙහිමම කපා ගත්තාම ලේසියි කියලා හිතෙනවා මට. මේක දාගන්නවා ටිකක් සැලඩ්. ඕකේ. මෙහෙම දාගෙන ගොඩාක් ඉදෙච්ච ඒවා ගන්න එපා. එතකොට මේ සැලඩ් එකට ගන්න අමාරුයි. ටිකක් සාමාන්‍යයෙන් අපි මේ වගේ කොටු කපා ගන්න පුළුවන් මට්ටමට මේ වගේ ගන්න. ඔය වගේ සාමාන්‍ය තමන්ට කැමති සයිස් එකකින් කපා ගන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. මම සාමාන්‍ය විදිහට මේ සැලඩ් එකට මේ ගන්නවා. මේ ගාන තමයි මේ සැලඩ් එකට මේ විදිහට තිබුණාම ගානට ඒක ඔයාලට පේනවනේ මං මේ ගානට කොටු කොටු කපනවා. ගොඩක් බෙරි වෙලත් නැහැ. මම වෙනත් අය නෙවෙයි මම මේ ටිකක් වෙනස් විදිහකට තමයි මේ කවුරුත් දන්නවා අලිගැට පේර සැලඩ් එක. මම පොඩ්ඩක් මගේ ක්‍රමයට තමයි මේක අද හදලා පෙන්නන්න යන්නේ. හරිම රසවත් වෙයි ඔයාලට. ඔන්න දැන් මෙන්න කමී විදිහට මම කපා ගත්ත අලිගැට පේර සැලඩ් එක. ඊළඟට මම බෙල් පෙපර් ගන්නවා. මම රෙඩ් ඇන්ඩ් yellow බෙල් පෙපර් එක මම තෝරගත්තා. ටිකක් වගේ ගමු. තමන්ට කැමති හැඩයකින් ලස්සනට කපා ගන්න පුළුවන්. මේක තමයි. ඒක හැඩවලට කපනවනේ මම මේ විදිහට කපන්න තියෙනවා. ටිකක් කෑලි පේන්නේ. දැන් ඔයාලට මේකට ලස්සනයි කලර් එක. මේකිනුත් ටිකක් ගන්නවා. හැමදේම සමානව වගේ ගත්තාම සැලඩ් එක ලස්සනට ගන්න පුළුවන් අපිට. දැන් ග්‍රීන් මම තියෙන නිසා තමයි මම කලර් දෙකක් මේ ගත්තේ තෝරගත්තේ. අපිට ලස්සනක් තියෙන්න ඕනේනේ සැලඩ් එකක. මේක ගොඩාක් හොඳයි. ඊළඟට අපි මම බිග් අනියන් බීලුණු එකත් මම ටිකක් වෙනස් ආකාරයකින් කපන්න හිතාගෙන ඉන්නේ. පෙති පෙති කපන්න නැතුව. දැන් අපි අලිගැට පේර කෑලි කැපුවානේ. ඒකට ගැලපෙන්න මේ විදිහට ලුණු වලත් මේ වගේ ටිකක් කොටු ගතියක් එන්න කපා ගන්නවා. මොකද හැමදේම සමානව පේන්න තියෙන නිසා. ඊළඟට තව වැඩක් මම කරනවා. මේකට පොඩ්ඩක් ප්‍රථමයෙන් මේ තියෙන්නේ අබ කුඩු මස්ටර්ඩ් පවුඩර්. ඔයාලට ඕන මයෝනිස් සෝස් ඒ වගේ දේවල් මීකිරි ගන්න පුළුවන්. නමුත් මම මස්ටර්ඩ් මේ ගෙදර කොටලා ගත්ත මස්ටර්ඩ් කුඩුම ගන්න තීරණය කළේ. ඒකෙන් හොඳ රසයක් ගන්න පුළුවන්. ඇත්තටම හොඳ ස්වාභාවික ටේස්ට් එක. ටිකක් වැඩිපුර ගන්නවා මස්ටර්ඩ් ක්‍රීම් එක. ඊළඟට මම මේකටම ඇඩ් කරගන්නවා පෙපර් පවුඩර් ගම්මිරිස් කුඩු තියෙනවා. එහෙනම් අපි මේකට ලුණු චුට්ටකුත් දාගමු. ටේබල් සෝල්ට් චුට්ටක් එන්න දාගන්නවා. එතකොට අපිට දැන් මේ තියෙන්නේ මම මිටි පොල් කිරි. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් උනත් එළකිරි ගන්නත් පුළුවන්. එළදෙනකින් දවා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කඩේ කිරි වලට වැඩිය. මම මේ හොඳට ගන්න කමට මිටි කිරි ගත්තේ. චුට්ටක් එන්න දානවා. ඔන්න හොඳට බලා ගන්න. චූට්ටක් මේ පේස්ට් එකක් විතරයි මේ හදාගන්නේ. වැඩි දියාරුව කරගන්න එපා. සාමාන්‍යයෙන් අපිට ඇත්ති වෙන්න අබ ටික පේස්ට් එකක් කරගන්න විතරයි මේකෙන් ගන්නෙ. නැතුව දියාරු කරගන්නේ නැහැ.
පේනවනේ මේ ගාන මේ ගොඩාක්ම දියාරු නැතුව ටිකක් පේස්ට් එකක් වගේ හිටින්. අපි පොඩ්ඩක් මේකත් පස්සේ තියලා දැන් අපි ලුණු ඒවා මේවා කොහොමද දැම්මා. තව මම මේකට හොයාගත්ත ගාගත්ත පොල් කුඩු ටිකක්. මේක ගොඩක්ම රසවත් වෙන්න මම බලමු දාලා. ඔන්න ගාගත්ත පොල් කුඩු ටිකක්. හරි. ඔන්න මම අපි මේකත් දැන් එකතු කරමු. චුට්ටක් දැන් පොඩ්ඩක් පෙඟෙන්න තියන්න ඕනි. එතකොට තමයි අර රබ ටික හොඳට මේ දිය වෙලා එන්නේ. මම මේකත් ඇඩ් කරගත්තා. ඊළඟට මගේ තව රහසක් තියෙනවා. සීනි චුට්ටක්. චුට්ටයි මේ පේනවනේ ඔයාලට ගත්ත ප්‍රමාණය sugar චුට්ටක් ගත්තා. හරි. දැන් අපි මේක අනාගමු. පොඩ අතින් අනන්න පුළුවන් නම් තමයි මේක රසවත් වෙන්නේ. මම මේ අලිකට peer ටික තැලේ කියලා පොඩ්ඩක් හැඳගත්තේ. මේක බලන්නම ලස්සන සැලඩ් එක. මේක කාලා බලන්න හරිම රසයි. මේක අපිට ඩෙසර්ට් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. පාටි එකකට සැලඩ් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. මේක අපිට බ්‍රෙක්ෆාස්ට් එකක් විදිහට ගන්නත් පුළුවන්. කියන්නේ විවිධ ආකාරයෙන් ගන්න පුළුවන් වෙන තමයි මම මේ හදන්නේ. දැන් ඔයාලට පේනව නේද? මේක කොච්චර ලස්සනද කියලා. පැත්තකින් තියලා දැන් අපි ඊළඟට මේක ලස්සනට ප්ලේට් එකකට ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ලස්සනට පාට බෙල් පෙපර් වලින් කලර් එනවා. මම තක්කාලි යූස් කළේ නෑ මොකද පොල් දාලා ගන්න හින්දා. එතකොට තක්කාලි දැම්මම ටිකක් මේකට දියාරු ගතියක් එන්න ආවොත් මම හදන්නේ අනේක ඒ හදන පදම මගේ වෙනස් වෙන්න පුළුවන්. පේනවා නේද ඔයාලට කලර්ස් දැන් ගොඩක් මේ හැම කලර් එකක්ම තියෙනවා. පාටි එකකට නම් ගොඩාක් හොඳයි. ටුවරිසම් කරන කෙනෙකුට ගෙස්ට්ලට පිළිගන්වන්න මේකේ රස ගොඩක් තියෙනවා. විවිධ රස කීපයක් තියෙන එකක්නේ මේ. ඒක නිසා හැම අවස්ථාවකම ගන්න පුළුවන්. විශේෂයෙන් අපිටත් පුළුවන් මේ ටික මේ බලන්න කොච්චර ෂෝක්ද රසද කියලා. අවකාඩෝ අපි එහෙනම් මේකේ ටේස්ට් එක බලමුද කොහොමද කියලා. බලමු. එලට පේනවනේ. අපි අවකාඩෝ ටිකකින්ම කමුකෝ. හරිම අමුතුම රසක්. විවිධ රස ගොඩාක් එකතු වෙලා තියෙනවා. හරිම රසයි. හරිම ටේස්ට් මේක හරි වෙනසක්. සාමාන්‍යයෙන් අපි දකින්න දෙකට වැඩිය ඔයාලට පේනවා ඇති මේකේ ලොකු වෙනසක් තියෙනවා. එහෙනම් ඔයාලත් මේක හදන රස බලන්න බලලා කමෙන්ට් කරන්න කොහොමද කියලා. මේක හොඳද නරකද කියලා. ඔයාලගේ අදහස් ගොඩාක් වටිනවා. වීඩියෝ එකට මගේ අඩුපාඩු තියෙනවා නම් මේක හදලා බලලා කියන්න. මම දන්නවා අඩුපාඩුවක් නම් කියන එකක් නැහැ. අවංකවම කියනවා නම්. මොකද මේක පුදුම මේ හරිම වෙනස් විදියේ අවකාඩෝ දැන් හදලා ගත්තට පස්සේ අවකාඩෝ එකක් කියලා හිතන්නත් බෑ. හිතා ගන්නත් බෑ නේද මම නම කිව්වේ නැත්තම් කොහොමද කියලා. හොඳයි යාළුවනේ නේද? thank you මගේ වීඩියෝ එක බැලුවා ඔබ සැමට.